ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අකුසල් කරලා අපායට ඇදිලා ගියාට පස්සේ ඔහු ඉස්සරලාම යන්නේ අපායි දොරටුව ළඟට කියන. මේ අපායි ඉන්නවා යම රජ්ජුරුව කියන්නේ අපායේ සාධාරණ විනිශ්චයක් ලබා දෙන පායි ප්‍රබලම පාලකය හැටියට ධර්මී විස්තරවෙන්. හැම තැනම පාලකව ඉන්නවනේ. ඒ වගේ අපායට ගියත් එතන ප්‍රධානියෙක් පාලකයේ කර්මාන් රූපීව එතන ඉන්නවා. ඒ කෙනාට ධර්මී කියන යම රජ්ජුරු. මේ යම රජ්ජුරුවන්ගේ කාරය තමයි අපායට ඇදිලා එන කෙනාව සාධාරණ විනිශ්චයක් ලබා දෙනවා. ඔහු බේරන්න පුළුවන්නම් ඔහු එතනින් බේරලා යවනවා. එතරදී එක පාරක් දෙපාරත් තුම් පාරක් නෙමේ. ඇම මනුස්සලෝක නම් මිනිස්සු කියනවන එක පාරයි දෙපාරයි තුම් පාරයි ආයෝන්නෑ කියනවන. හැබැයි අපායට ගියාට පස්සේ පස්සැරයක් මතක් කරනවා. එක පාරත් දෙපාරක් නෙමෙයි. යම රජ්ජුරුව පස්සැරයක් මතක් කරනවා.